نحمده ونستعينه ونستغفره ونؤمن به ونتوكل عليه ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له أشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن سيدنا وشفيعنا ومولانا محمدا عبده ورسوله صلى الله على سيدنا محمد وعلى آله وأصحابه وسلم تسليما كثيرا كثيرا أما بعد فيا عباد الله أوصيكم ونفسي أولا بتقوى الله إن الله تعالى يحب المتقين فاتقوه حيثما كنت ولا تبغلوه بامتثال نواهيه واجتنب بأمره وعدوان حدوده والله تعالى يقول وهو أصدق القائلين فإذا قرأت القرآن فاستعذ بالله من الشيطان الرجيم أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم من كان يريد حرس الآخرة نزد له في حرسه ومن كان يريد حرس الدنيا نؤته منها وما له في الآخرة من نصيب صدق الله العليم وقال نبينا صلى الله عليه وسلم من سأل الله تعالى شهادة بصدق بلغه الله منازل الشهداء وإن مات على فراشه أو كما قال عليه الصلاة والسلام මෙලොවත් සියලුම ජීවිතේත් අජීවිතේත් අපි දන්නා සියල්ලත් නොදන්නා සියල්ලත් සියල්ලම මවා සියල්ලම පරිපාලනය කරන්නා වූ සියල්ලන්ටම පරමාධිපති වූද සර්වාධිපති වූද අල්ලාහ් සුබ්හානහු තාලා හට සියලුම ප්‍රශංසාවන් හිමි වේවා අල්හම්දුලිල්ලාහ් සියලුම නබිවරුන්ට නායකයාණන්ද සියලුම රසූල්වරුන්ටද නායකයාණන් වුණු අවසාන උම්මතය නොහොත් අවසාන සමාජය වුණ අප සමාජයටද ආදරණීය නබිවරයාණන් රසූල්වරයාණන් වුණු හදරත් මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා හටත් එතුමාව අනුගමනය කරමින් එදා ජීවත් වුණු සහාබාවරු මුමින්වරු මුස්ලිම්වරු මින් මත්තට ජීවත් වෙන මුමින්වරු මුස්ලිම්වරු සියලුම දෙනා හටත් අල්ලාහ් සුබ්හානහු තාලාගේ ශාන්තියත් සමාදානයත් සිදු වේවා. ශ්‍රේෂ්ඨ වූ සිකුරාදා දිනයේදී අල්ලාහ් තාලා විසින් අනිවාර්ය කරන ලද්දා වූ ජුම්මා සලාතයට කිරීම සඳහා ඔහුගේ මාලිගාවට එක්රොක් වී ඉන්න සහෝදරවරුනි, අල්ලාහ් තාලා ඔහුගේ කුර්ආනය මගින් මොනියම් දේවල් කරන්න කියලා අපි ඔයගොල්ලන්ට අණ කර තිබෙනවාද? ඒ දේවල් ඊ타මත්ම ඉක්මනින්ම ඉෂ්ට සිද්ධ කරන ලෙසත් මොන දේවල් කරන්න එපා කියලා අල්ලාහ් සුබ්හානහු තාලා වළක්වා තිබේද? ඒ දේවල් වලින් ඊ타මත්ම ඉක්මනින් වැළකී සිටින ලෙසත් ප්‍රථමයෙන් අල්ලාහ් සුබ්හානහු තාලාගේ ගැත්තෙක් වුණු මටත් ඉන්පසු ඔබ සියලුම දෙනාටත් ආදරයෙන් උපදෙස් පතන්නෙමි. ආදරණීය සහෝදරවරුනි, මිනිසුන් හැටියට අල්ලාහ්ව සුජූද් කරන ගැත්තන් හැටියට අල්ලාහ් අපිව බිහි කරපු මිනිසුන් හැටියට ආදරණීය සහෝදරවරුනි, මේ ලෞකික ජීවිතය අපි ජීවත් වෙන අවස්ථාවේදී අල්ලාහ් සුබ්හානහු තාලා අපිට නොයෙකුත් මිල කළ නොහැකි ගණන් කළ නොහැකි න්යාමතයන් නොහොත් දායාදයන් රාශියක් අපි ඔයගලන්ට දීලා තිබෙනවා. න්යාමත් දායාදයන් කියලා කිව්වොත් භෞතික සම්පත් වලින් විතරක්ම මේ දේවල් විගණනය කරන්නේ නැතුව අපි සමහර වෙලාවට හිතන්නේ නැති නැත්නම් හිතන්නට වෙලාවක් නැති අවධානය යොමු කරපු නැති න්යාමතයන් පිළිබඳවත් නැවත වාරයක් කල්පනා කර බැලීම සිටීම අත්‍යවශ්‍ය වූ කටයුත්තක්. අල්ලාහ් සුබ්හානහු තාලා අපට ලබා දීලා තිබෙනා වූ නිදහස, ශාරීරික සෞඛ්‍ය, මානසික සෞඛ්‍ය, එවැගේම ලැබී ඇති පෞල් ජීවිතයන්, යහපත් බිරින්දෑවරු දරුවන්, හොඳ මිත්‍රයන් ආශ්‍රය කිරීමට නිතර අල්ලාහ්ව මතක් කරන්න, සුජූද් කරන්න, කතා කරන්න, ඊමානය වර්ධනය කරගන්නට තිබෙනා වූ පරිසරයන්, මෙන්න මේ ආකාරයෙන් ආදරණීය සහෝදරවරුනි, අපිට නියාමත් නොහොත් දායාදයන් රාශියක් අල්ලාහ් සුබ්හානහු තාලා දීලා තියෙනවා. මේ දායාදයන් වලින් එක්තරා වූ වටිනම දායාදයක් තමයි නිතර කාට හරි යහපත සිහි වෙනවාද, යහපත සිහි කර ගැනීම පිණිස යාට අවස්ථාවක් හම්බවන්නේද, මේ සියලුම දේවල් අල්ලාහ්ගේ මිල කළ නොහැකි අමිල දායාදයන් කියන කමත කරන්නට එපා. නමුත් ආදරණීය සහෝදරවරුනි, අල්ලාහ් සුබ්හානහු තාලා අපි ඔයගොල්ලන්ගේ ජීවිතයට ලබා දෙන්නා වූ මේ අවස්ථාවන් වලින් නියම ප්‍රයෝජනය ගත්ත මිනිසුන් හැටියට අපි ජීවත් වෙනවාද? නොයසෙන්නට අල්ලාහ් සුබ්හානහු තාලා අපිට දීලා තියෙන දායාදයන්
අමතක කරලා ජීවත් වෙන නැත්නම් මේ අවස්ථාවන් වල අරමුණ මොකක්ද කියන එක අමතක කරලා ජීවත් වෙන මිනිසුන්ද කියන එක පිළිබඳව නැවත වාරයක් අපි කල්පනා කරලා බලන්නට ඕනේ. ආදරණීය සහෝදරවරුනි, මොමින්වරයෙක්ගේ ජීවිතයේ එකඳු එක තප්පරයක්වත් එකඳු එක මොහොතක්වත් අල්ලාහ් සුබ්හානහු තාලා දීලා නැහැ නිකරුණේ අතාරින්න. අල්ලාහට ලං වෙන්නේ නැතුව අතහැරලා දාන්න කියන්න අපි ඕගොල්ලන් ජීවත් වෙන මේ ආයුෂ කාලය පුරාවටම අපි ඕගොල්ලන්ගේ ආයුෂ කාලයන් වල එකම එක තප්පරයක්වත් අපිට හිමි වෙලා නැහැ කියන එක අපි හොඳින් තේරුම් කරගන්නට ඕනේ. සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් විග්‍රහ කරලා දුන්නා. මොමින්වරයෙක්ගේ ජීවිතයේ පුදුම සහගතයි, ආශ්චර්යජනකයි, අජබන් ලි අම්රිල් මුමින්. ඔහුගේ ජීවිතයට හොඳක් සිද්ධ වුණත් ඔහු අල්ලාහට ස්තුතිවන්ත වෙමින් අල්ලාහට සමීප වෙනවා. ඔහුගේ ජීවිතේ නරකක් සිද්ධ වුණත් ඔහු අල්ලාහ කෙරෙහි පාපයට සමාවයද සිටමින් නැවත ඔහු අල්ලාහ් සුබ්හානහු තාලාට ලං වෙනවා කියන එක හදීසයේ විග්‍රහ වෙනවා. ජීවිතයේ හොඳ නරක කියලා කියන්නේ දිශානත දෙකක්, මාර්ගයන් දෙකක්, ගමනාන්ත දෙකක්. නමුත් අල්ලාහ කෙරෙහි විශ්වාසය තබන්නා වූ මොමින්වරයෙකුට පුළුවන් මේ දිශානතියන් දෙකක්ම ගමනාන්ත දෙකම එකම එක ස්ථානයකට ගෙනල්ලා ජයග්‍රාහීව අවසන් කරගන්න. අපි ඕගොල්ලන්ගේ ජීවිතයේත් හොඳ නරක කියන කොටස් දෙකකට තමයි බෙදන්නට පුළුවන්. ආදරණීය සහෝදරවරුනි, එසේනම් අපිට තප්පරයකවත් කාල නිමේෂයක් නැතිනම් අල්ලාහට උත්තර දෙන්න ඕනේ නෑ මේකට කියලා අපිට හිතන්නට අල්ලාහ අපට අවස්ථාවක් දීලා නැත්නම් කොයිතරම්නම් අපි කාර්යබහුල මිනිස්සු වෙන්න ඕනද ඊමානය කියන කරුණෙහිදී. අල්ලාහව විශ්වාස කිරීම තක්වා නැත්නම් දෙව්බිය කියන කරුණෙහි අපි කොයිතරම්නම් කාර්යබහුල වෙන්න ඕනද කියන එක Tamanගේ හෘද සාක්ෂියෙන් විමසලා බලන්න. ආදරණීය සහෝදරවරුනි, මෙන්න මේ නිසාම අල්ලාහ් සුබ්හානහු තාලා අපි ඔයගලගේ ජීවිතයේ අවස්ථාවන් ගණනාවක් දීලා තියෙනවා. ඒක එක්තරා උත්තරීතරම ශ්‍රේෂ්ඨතම වටිනාම අවස්ථාවක් තමයි රමදාන් නොහොත් නෝම්බි උපවාසයේ යෙදෙන අවස්ථාව කියන එක අමතක කරන්නට එපා. ආදරණීය සහෝදරවරුනි, රමදානයේ නිසි ප්‍රයෝජන ගන්න පුද්ගලයන් හැටියටපත් වෙන්නට ඕනේ. අල්ලාහ් සුබ්හානහු තාලා කුරානයේ මේ සමාජයේ මිනිස්සු දිහා බලලා ක්‍රම දෙකකින් ආමන්ත්‍රණය කරනවා. එක ආමන්ත්‍රණයක් යා අයුහන් නාස්, ඒ මිනිසුනේ කියලා මේ මහ පොළොවේ ඉන්න හැම කෙනාටම ආමන්ත්‍රණය කරනවා. අල්ලාහ් ඒ ආමන්ත්‍රණයෙන් පසුව පොදු කර්තව්‍යයක් පිළිබඳ පොදු කාර්යයක් පිළිබඳ අල්ලාහ් ඒ අවස්ථාවේදී කතා කරાવી. නැවත අල්ලාහ් සුබ්හානහු තාලා කුරානයේ කියනවා යා අයුහල්ලදීන ආමනු, ඒ දේව විශ්වාසවන්තයනි, අල්ලාහට බය මිනිසුනේ, විශ්වාසය හදවතේ තියෙන මිනිසුනේ කියලා අල්ලාහ් සුබ්හානහු තාලා ආමන්ත්‍රණය කරනවා. මෙසේ අල්ලාහ් ආමන්ත්‍රණය කරා නම් ඒ ආමන්ත්‍රණයෙන් පසුව අල්ලාහගේ විශ්වාසයට සම්බන්ධ වූ දේවල්, ඊමානයේ සුරක්ෂිතභාවයට පත් කරන්න ඕනේ දේවල්, අල්ලාහ කෙරෙහි විශ්වාසය ආරක්ෂා කරන්න ඕන දේවල්, තර කරන්න ඕන දේවල් පිළිබඳව අල්ලාහ් සුබ්හානහු තාලා මේ කුරාන ආයතයන් වල ආමන්ත්‍රණය කරනවා. මෙන්න මේ විදියටම තමයි ආදරණීය සහෝදරවරුනි රමලානයේ පිළිබඳවත් අල්ලාහ් සුබ්හානහු තාලා ආමන්ත්‍රණය කරන්නේ. එසේනම් අපි හිතන්නට ඕනේ යා අයුහල්ලදීන ආමනු කියලා අල්ලාහ් සුබ්හානහු තාලා පටන් ගත්තට පස්සේ ඒ අල්ලාහ් සුබ්හානහු තාලා කියන්නා වූ කරුණ අපිට ක්‍රියාත්මක කරන්න බැරි වුණොත් මේ ආමන්ත්‍රණය මට නෙවෙයිද, නැත්තම් මේ ආමන්ත්‍රණයට මම සුදුසු පුද්ගලයෙක් නෙවෙයිද කියන එක ස්වයං විගණනයක යෙදීම අත්‍යවශ්‍ය කටයුත්තක්. දැන් අල්ලාහ් සුබ්හානහු තාලා කුරානයේ කියනවා යා අයුහල්ලදීන ආමනු කුතිබ අලයිකුමුස් සියාම් කමා කුතිබ අලල් ලදීන මින් ක්බලිකුම් ලඅල්ලකුම් තත්තකූන්. ඒ දේව විශ්වාසවන්තයනි, ඕගොල්ලන්ට මේ මාසයේදී උපවාසයේ යෙදීම අනිවාර්ය කළා. නුඹට ප්‍රථම සිටියවුන්ට අනිවාර්ය කළා සේම නුඹලාට උපවාසයේ යෙදීම අනිවාර්ය කළා. ලඅල්ලකුම් තත්තකූන්, නුඹලා දෙව්බිය තියෙන තක්වා තියෙන මිනිසුන් හැටියටපත් වීම උදෙසා. සහෝදරවරුනි, ආමන්ත්‍රණය දේව විශ්වාසවන්තයනි කියලා අල්ලාහ් පටන් අරගෙන අවසානයේ කියන ඕගොල්ලන්ගේ තක්වා වර්ධනය කරගන්නට කියලා. අපි හැම කෙනාටම දේව විශ්වාසය තියෙනවා. ඉස්ලාමයේ අත්හරින්න, අකීදාවෙන් පිට යන්න, කුෆර් ශිරක් වලට සම්බන්ධ වෙන්න අපිට අදහසක් නැහැ. අපි ඒකට විරුද්ධයි. නමුත් තක්වා අල්ලාහට තියෙන බියබැතිකම අවම වීම නිසාම, අඩුපාඩුකම් නිසාම, ඌනතාවයන් නිසාම අපි ඕගොල්ලන්ගේ ජීවිතේ සමහර වැරදි සිද්ධ වෙනවා කියන එක අමතක නොකළ යුතුයි. එසේනම් අල්ලාහ් සුබ්හානහු තාලා ආමන්ත්‍රණය කරන මේ නෝම්බියේදී රමලානයේදී තක්වා තියෙන මිනිසුන් හැටියට පත්වන්න. ආදරණීය සහෝදරවරුනි,
තමන්ගේ ආයු කාලයත් එක්ක තමන් ජීවත් වෙලා ඉන්න තමන්ගේ වයසත් එක්ක තමන්ට පහුවෙලා ගිය රමලාන් කීයද කියන එක පොඩ්ඩක් මානසිකව ගණන් හදලා බලන්න. මෙන්න මේ රමලාන් අපි පහු කරලා ගිය රමලාන් හැම එකේදීම යම් හෝ දෙයක් අපි ඕගොල්ලන්ගේ ජීවිතයට උකහා ගත්තාද, ප්‍රයෝජනයට ගත්තාද? රමලාන් 20ක්ද 10ක්ද 15ක්ද 50ක්ද අපි හැරදාලා ගිහිල්ලා ඉවරයි. අල්ලාහ් බලාපොරොත්තු වෙන තක්වා තවමත් මගේ හදවතට කාවැදුනේ නැද්ද, නිදංගත වුණේ නැත්තේ ඇයි කියන එක පිළිබඳව හොඳින් හිතන්න. සහෝදරවරුනි, දුනියාවල ජීවිතයේ හුඟක් දේවල් අපි දිනාගෙන ඉවරයි. අල්ලාහ් අපෙන් බලාපොරොත්තු වෙන දේ තවත් අපි දිනාගත්තේ නැත්නම් ඇයි අපේ මේ අරමුණු වලට මේ තරම් දුරට ප්‍රමාදයක් සිද්ධ වෙලා තියෙන්නේ කියන එක පිළිබඳව ස්වයංව තමන්ම විමර්ශනය කරගන්න එක, විගණනය කරගන්න එක, විවේචනය කරගන්න එක අත්‍යවශ්‍ය කටයුත්තක් කියන එකට අමතක කරන්නට එපා. ආදරණීය සහෝදරවරුනි, එළඹෙන රමලානයේ සඳහා අපි ලෑස්ති වෙන පුද්ගලයන් හැටියටපත් වෙන්නට ඕනේ. සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් කිව්වා, අල්ලාහුම්ම බාරික් ලනා ෆී රජබ ව ශාබාන් वबल्लिगना फी रमलान या अल्लाह रजब शाबान මාසයන් වල බරකත් කරනු මැනව යා අල්ලාහ්. ඇයි ආදරණීය සහෝදරවරුනි, රමලානයේ දවස් 30යි ඊට ප්‍රථම මාස දෙකකට කලින්ම ලෑස්ති වෙන්න කියන, දවස් 60කට කලින් ලෑස්ති වෙන්න කියන. සලාතේ යෙදෙන්න ඕනේද? වොලෝ ගන්න ඕනේ, වොලෝ වල නීතිය දැනගන්න ඕනේ, වතුර ගැන දැනගන්න ඕනේ, සලාත් කරන තැන පිරිසිදු වෙන්න ඕනේ, අඳින ඇඳුම පිරිසිදු වෙන්න ඕනේ. ආදරණීය සහෝදරවරුනි, zakat දෙන්න ඕනේද? අවුරුද්දක් පුරාවටම තමන්ගේ හැම දෙයක්ම විගණනය කළ පරිශුද්ධභාවයට පත් වෙන්නට ඕනේ. හජ්ජන්න ඕනේද? මුළු ජීවිතේම සාරාංශගත විගණනයක් කරලා පරිශුද්ධභාවයට පත්වන්නට ඕනේ. මෙන්න මේ විදිහට ආදරණීය සහෝදරවරුනි, හැම අමල්යකටම පෙර සූදානමක් තියෙනවා. සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් කියවගල රමලානයට ලැහැස්ති වෙන්න මාස දෙකකට කලින්. ඇයි බරකතේ ඉල්ලුවේ? ආදරණීය සහෝදරවරුනි, හැමදාම කාර්යබහුල වුණා වගේ රමලානයේ කාර්යබහුල භාවයට පත්වන්නට එපා. රමලානයේ කාර්යබහුල භාවයට පත්වන්න අල්ලාහව සුජූද් කිරීමෙහිලා, අල්ලාහ් කෙරෙහි කඳුළු සැලීමෙහිලා, අල්ලාහ් කෙරෙහි තමන් කරපු පාපයන් වලට සමාව ඉල්ලීමෙහිලා මෙන්න මේ කරුණු කාරණාවන් වල රමලානයේ කාර්යබහුල භාවයට පත්වන්න. ආදරණීය සහෝදරවරුනි, තමන්ගේ ශරීර සෞඛ්‍යයෙන් බරකතේ ඉල්ලන්න, අල්ලාහ් කෙරෙහි අමල් කරන්න බරකතේ ඉල්ලන්න, මානසික සෞඛ්‍යයට අල්ලාහ් කෙරෙහි අල්ලාහ්ගෙන් බරකතේ ආයෙදින්නට පටන් ගන්න. අවුරුද්දේ මාස 11ක් පුරාවටම අපි රැකී රස්සාවන් වල නියලුණා, ව්‍යාපාරයන් වල නියලුණා. අපිට හම්බ වෙච්ච පුංචි පුංචි ලාභයන් වලින් පුංචි පුංචි කොටසක් හරි ඉතුරු කරලා තියන්න. යා අල්ලාහ්, රමලානයේ මං ඔබ වෙනුවෙන් වෙන් කරන්න සැදී පහදී ඉන්නවා. පුළුවන් තරම් වෙලාවක් මට හැකි හැම ආකාරයකින්ම මම මේකට කැප කරනවා යා අල්ලාහ්. gedara වියදම් මෙන්න මේ විදියට සීමා කරගන්න. ආදරණීය සහෝදරවරුනි, නමුත් මේකේ හාත්පසින්ම වෙන දෙයක් තමයි සිද්ධ වෙන්නේ. මොකද්ද? අනිත් මාසයන් වලට වඩා රමලාන් මාසයේ වියදම වැඩි කියන චින්තනය අපිට ඇවිල්ලා දැන් අපි ඊට අනිත් මාසයන් වලට වඩා රමලානයේදී කාර්යබහුල භාවයටපත් වෙනවා. ආදරණීය සහෝදරවරුනි, මේ රමලානයේ ඊමාන් තියෙන මිනිස්යන් හැටියට අපි ලෑස්ති වීම, නැත්නම් ඊමානය වර්ධනය කර ගැනීම, තක්වා දෙව්බිය තියෙන පුද්ගලයන් හැටියට පරිවර්තනය වීම අත්‍යවශ්‍ය කටයුත්තක් කියන කවදාවත් අමතක කරන්නට එපා. ජීවිතයේ සමහර සරල මාතෘකාවන් තියෙනවා. අපි මේ සරල මාතෘකාවන් සරල බව නිසාම දෝ අමතක කරලා දාලා ඒකෙන් එක්තරා වූ දෙයක් තමයි ආදරණීය සහෝදරවරුනි, අල්ලාහ්ව හම්බ වන මොහොතේ ඊමාන් තියෙන තක්වා තියෙන මිනිසුන් හැටියට අපි අල්ලාහ් සුබ්හානහු තාලාව හමු වෙන එක. හැම කෙනාටම මේකේ බලාපොරොත්තුවක් තියෙනවා. නමුත් කවුරුන්ද මේකට ක්‍රියාත්මක වෙන්නේ කියලා කිව්වොත් අන්න එතන ප්‍රශ්නාර්ථයක් තියෙනවා කියන එක අමතක කරන්නට එපා. ඒ නිසා ආදරණීය සහෝදරවරුනි, මාසයක කාලයක් තිබෙනවා. මේ කාලය පුරාවටම අපි රමලානයේ සඳහා ලැහැස්ති වෙන පුද්ගලයන් හැටියටපත් වෙන්නට ඕනේ. දෙවෙනි කරුණ තමයි සමහර අවස්ථාවන් අල්ලාහ් සුබ්හානහු තාලා අපිට දීලා තියෙන ආදරණීය සහෝදරවරුනි, මෙන්න මේකේ වටිනාකම අපි හරියට තේරුම් අරන් නැහැ. කුරානයේ කතා කරනවා ඉන්නා අන්සල්නාහු ෆී ලෛලතුල් ඛදර් وما أدراك ما ليلة القدر ليلة القدر خير من ألف شهر. ලෛලතුල් කදර් කියන රාත්‍රිය පිළිබඳව කතා කරොත් අපේ පුංචි දරු පැටවුන්ගේ ඉඳලා වයෝවෘද්ධ මිනිසයා දක්වා හැම කෙනෙකුටම දන්නවා. ඔව් රමලානයේ අන්තිම දවසේ ලෛලතුල් කදර් කියන රාත්‍රියක් තියෙනවා. ඔව් අපි ඒක දන්නවා. ආදරණීය සහෝදරවරුනි, පොඩ්ඩක් මේ පිළිබඳව පොඩ්ඩක් අවධානය යොමු කරන්න, නිස්කලංකව ඉන්න වෙලාවක හොඳින් කල්පනා කරලා බලන්න. ආදරණීය සහෝදරවරුනි, අල්ලාහ් අනිත් උම්මතයන් වලට ලබා දීපෝ
නොයෙකුත් වරප්‍රසාදාත්මක වටිනාම කරුණු කාරණාවන් රාශියක් අපි ඔයගොල්ලන්ට දීලා තියෙනවා කියන එක අමතක කරන්නට එපා. ලෛලතුල් කදර්ගේ රාත්‍රිය කියන්නේ මොකද්ද? මාස 1000කට වඩා ශ්‍රේෂ්ඨයි කියලා අපි සරලවම කියනවා. අපිට ස්වර්ගයට යන්න, අපිට අල්ලාහව හමු වෙන්න, හෙට නබිතුමත් එක්ක ජීවත් වෙන්න, කබරවලදී මිනිවලේදී ජයග්‍රහණය කරන්න, සකරාත් වලදී ජයග්‍රහණය කරන්න අල්ලාහ් සුබ්හානහු තාලා අපිට කොයිතරම්නම් අවස්ථාවන් දීලා තියෙනවද? පොඩ්ඩක් හිතන්න ආදරණීය සහෝදරවරුනි. අවුරුද්දකට මාස 12යි. ඒ මාස 12නොත් එකම එක මාසයක් තමයි රමලාන්. මෙන්න මේ රමලාන් මාසයේදී දවස් රමලාන් මාසයේ කොටස් තුනකට බෙදලා රහමතේද මග්ෆිරතේද තුකුම් මිනන් නාර් අල්ලාහගේ දයාව අල්ලාහගේ සමාව සහ අපායන් නිදහස කියන විදිහට කොටස් තුනකට බෙදලා මේ තුන්වෙනි කොටස නෝ දවස් 10 ආදරණීය සහෝදරවරුනි මේ දවස් 10 නොත් ඔත්තේ දවස් 5ක් හැටියට ඔත්තේ දවස් හැටියට දවස් 5ක් වෙන් කරලා මෙන්න මේ ඔත්තේ දවස් වලිනොත් රාත්‍රී කාලයේ විතරයි කියලා මුළු අවුරුද්දකටම දවස් 2කමාරක් වෙන් කරලා කියනවා ලෛලතුල් කදර් කියන රාත්‍රිය හොයාගන්න මිනිසුනේ. ඒ රාත්‍රිය මාස 1000කට වඩා ශ්‍රේෂ්ඨයි. මාස 1000ක් යනු සූර්ය කාල සටහනන ආදරණීය සහෝදරවරුනි අවුරුදු 82ක්. සුබ්හානල්ලාහ්. මෙන්න මේ රාත්‍රියේ ඉබාදත් කරන එකට අල්ලාහ් සුබ්හානහු තාලා අපට ලබා දෙන කුලිය අවුරුදු 82ක් ඉබාදත් කරපු කුලිය. මේ ජුම්මා එකට ආපු අපේ සහෝදරවරුන්ගෙන් වැඩිහිටියන්ගෙන් අවුරුදු 82ක කී දෙනෙක් ඉන්නවද කියලා ඉවොත් සමහර වෙලාවට එක්කෙනෙක්වත් නැතිව ඉන්නට බලුවන්. කෙනෙක් ඒ අවස්ථාවේදී ශරීර සෞඛ්‍ය සම්පන්නව මස්ජිදයට ඇවිල්ලා ඉබාදත් කරනවා නම් අපි කියනවා සුබ්හානල්ලාහ් මෙයා හොඳට ඉන්නවා කියලා. ආදරණීය සහෝදරවරුනි මේ අන්තිම රාත්‍රියේ ඒ දවස් 5ේදී දවස් 2කමාරක් කියන මේ පුංචි කාල පරාසයේදී ඉබාදත් කරනකොට එක්කෙනෙකුට අවුරුදු 82ක කුලිය නම් අපි ඕගොල්ලන්ගේ ආයු කාලයේ එතෙක් දුරට යාවිද කියලා කියන්නවත් අපිට දන්නේ නැහැ. අල්ලාහ් සුබ්හානහු තාලා අපිට කොයිතරම්නම් ආදරයද, කොයිතරම්නම් අපිට ලේසි කරලා තියනවද, කොයිතරම්නම් අපිට පහසු කරලා තියනවද. ඇයි අපි ප්‍රමාද? ඇයි මේක අපිට තේරෙන්නට පටන් ගත්තේ නැත්තේ? ආදරණීය සහෝදරවරුනි මම කලින් කිව්වනේ ජීවිතේ පහුවෙච්ච රමලාන් ටික ගණන් හදන්න කියලා. අපි හිතමුකෝ අපි ඕගොල්ලන්ගේ ජීවිතේ රමලාන් 10ක් පහු වෙලා ඉවරයි. රමලාන් 10ක් පහු වෙලා ඉවරයි. කවුරු හරි මේ රමලාන් 10ේදීම කොහොමාරි මහන්සියෙන් ලෛලතුල් කදර් කියන රාත්‍රිය හොයාගෙන තිබ්බොත් මෙයා ඉබාදත් කරපු කාලය මේ රමලාන් වලදී ලෛලතුල් කදර් කියන රාත්‍රියේ විතරක් අවුරුදු 820ක් කියන එක අමතක කරන්නට එපා. හැම උම්මතේට කලින් හැම සමාජයකට කලින් අපි ස්වර්ගයට යනවා කියන එක අහලා තියෙනවා නේද හදීස් වලදී. ඒක කියන්නට හේතුව මේකයි අල්ලාහ් කෙටි කර්තව්‍යයන් වලදී මහා ප්‍රමාණික වූ අමල් අපිට ලබා දෙන්න අවස්ථාව සලසලා දෙනවා. ආදරණීය සහෝදරවරුනි නූහ් අලයිහිස්සලාම් ගැන කුර්ආනය ඉගෙන ගන්නවානේ. අවුරුදු 950ක් දවවා කරා යා අල්ලාහ් ඉන්නී දඅව්තු කෞමී ලෛලම් වනහාරා දවල්ද රාත්‍රියේද විවේකයක් නැතුව අවුරුදු 950ක්ම දවවා කරා යා අල්ලාහ්. සුබ්හානල්ලාහ්. මේක කියවලා බලන්න නූහ් අලයිහිස්සලාම් කොයි තරම්නම් මේ සමාජය වෙනුවෙන් කැප වුණාද? රෑ දවල් නැතුව අවුරුදු 950ක්. ආදරණීය සහෝදරවරුනි පුංචි ඉබාදත් එකක් කරන එක අපිට කොච්චර අමාරුද? තවත් තහජ්ජුද් එක අමාරු වෙලා, සුන්නත් සලාත් අපිට අමාරු වෙලා, ඉස්තිග්ෆාර් අමාරු වෙලා, දුආ ඉල්ලන්න අපිට අමාරු වෙලා. නූහ් අලයිහිස්සලාම් අවුරුදු 950ක් දුආ ඉල්ලනවා. අල්ලාහ්ගේ මාර්ගයේ දවවා කටයුතු වල නියැලෙනවා. ආදරණීය සහෝදරවරුනි පොඩ්ඩක් හිතන්න කාගේ හරි ජීවිතයේ ලෛලතුල් කදර් කියන රාත්‍රිය 12 වතාවක් හම්බ වෙලා තිබ්බොත් ජීවිතේ පහුවෙච්ච රමලාන් එක ගණන් හදන්න 12 වතාවක් හම්බ වෙලා තිබ්බොත් හදරත් නූහ් අලයිහිස්සලාම් අවුරුදු 900ක් දවවා කරපු කාලයට වඩා අපි ඕගොල්ලන් අමල් ඉබාදත් කරලා ඉවරයි. සුබ්හානල්ලාහ්. අපි ඕගොල්ලන් කරලා ඉවරයි. ආදරණීය සහෝදරවරුනි මේ වගේ අවස්ථාවක් අයි අප හතරින්නේ. මම මේ කතාව කිව්වේ රමලාන් මාසයේදී අන්තිම දවස් 10 ජීවිතේ මොන තරම් කර්තව්‍යයක් තිබ්බත් ඒතිකාෆ් කියන එක මස්ජිදයට ඇවිල්ලා රැඳෙන්න. පුංචි දරුවන්ව එක්කගෙන ඇවිල්ලා තාත්තා ළඟාව වාඩි කරවන්න. පුතේ මේකයි පුතේ මෙහෙම දුආ ඉල්ලන්න මේ රාත්‍රියේ මෙහෙමයි කියලා Tamanගේ දරුවන්ට ඊමානය ආයෝජනය කරන්න. ලෞකික සම්පත් ආයෝජනය කරන්න ඉතිරි කරන්නට උත්සාහ කරනවා වගේ පුංචි පැටවුන්ගේ හිත් තුළ තක්වාව කාවද්දන්න ආයෝජනය කරන්න. තාත්තා ඉල්ලන දුආ එක පුතා අහන්නට ඕනේ.
තාත්තා තහජ්ජුද් එකේ අඬන එක පුතා ආන්නට ඕනේ, පුතාලා දකින්නට ඕනේ. ඒ වගේම ගෙදර ඉන්න බිරින්දෑවරුන්ට කියන්න අපි දෙන්න එකතු වෙලා ජීවිතයේ ගොඩාක් දේවල් දිනාගත්තා. ගෙයක් හැදුවා, ළමයි හැදුවා, වාහන ගත්තා, මෙච්චර ගමනක් ගියා. දෙන්නම එකතු වෙලා ස්වර්ගයට යමුකෝ. මේ රමලානේ මමයි ඔයයි ස්වර්ගයට යන, අපි දෙන්නවම අපායෙන් නිදහස් කරන, අපේ මුළු සංගතියම මුත්තකීන්ලා හැටියට පත් කරලා කියාමත් දිනේ මං ඒගොල්ලන්ට ඉමාම හැටියට පත් වෙන රමලාන් හැටියටක් අපි මේක මාරු කරගමුකෝ කියලා ආඩම්බරයේ පැත්තකින් තියලා, ලැජ්ජාව පැත්තකින් තියලා, නදනුවත්කම පැත්තකින් තියලා, ලොකුකම් මහත්තකම් පැත්තකින් තියලා බිරිඳත් එක්ක අවංකවම දරුවන් එක්ක කතා කරන්න. මේ රමලානය මගේ ජීවිතයේ හමු වෙච්ච අවසන් රමලානයයි. යා අල්ලා, මේ රමලානයත් එක්ක මං ඔබ ගාවට එන්නේ නිකන් නෙමෙයි. නුඹ බලාපොරොත්තු වෙච්ච තක්වා තියෙන මිනිස්සෙක් හැටියට යා රබ් මම නුඹ ගාවට එනවා කියන එක ස්ථිරවම හිතේ තියාගෙන වැඩ කරන්නට පටන් ගන්න. ඒ නිසා ආදරණීය සහෝදරවරුනි, දහසක් රාජකාරී තියයි රස්සාවට යන්නම ඕනේ නම් රස්සාවට යන්න, ව්‍යාපාර කරන්නම ඕනේ නම් ව්‍යාපාර කරන්න. ඒක යම්කිසි වෙනසක් කරගන්න පුළුවන් නම් විතරක් වෙනසක් කරන්න. මේ හැම ක්‍රමයක් කරගෙනම ඉතිකාෆ් ඉන්න පුළුවන් ක්‍රමයක් පිළිබඳව හදීසිය තුළදී විග්‍රහ කරලා දෙනවා. ආලිම් ළඟෙන් අහලා දැනගන්න. ආදරණීය සහෝදරවරුනි, කවදා හරි දවසක අවාසනාවන්ත විදිහට අපේ සකරාත් එකේදී අපිට දැනුණොත් අවුරුදු 50 60ක් ජීවත් වෙලා මේ ලෝකේ හොඳ හැම දෙයක්ම කරලා අපිට දැනෙන්නට පටන් ගත්තොත්, කියාමත් දවසේ දැනුණොත්, කබරකේදී දැනුණොත් උඹ මෙච්චර කල් ජීවත් වෙලා මෙන්න මේ අපි නුඹලාට දීපු ලෛලතුල් කදර් කියන එකෙන් එකක්වත් ඔබට හම්බ වෙලා නැහැ කියලා කිව්වොත්, ආදරණීය සහෝදරවරුනි, මේ ලෝකේ කාටද හැරිලා එන්නට පුළුවන්? මම මේ කතා කරන්නේ සුරංගනා කතාවක් නෙමෙයි. නිකම් පොතක ලියලා තියෙන දෙයක් නෙමෙයි. කතා කරන මටත් අහගෙන ඉන්න ඕගොල්ලන් හැම කෙනෙකුටම භුක්ති විඳින්න වෙන, දකින්න ඕනේ න්‍යාය පිළිබඳව තමයි මම කතා කරන්නේ. ආදරණීය සෙනෙහබර සහෝදරවරුනි, එතන කවුරුත් පරාජයට පත්වන්නට එපා. එතන අපේ දරුවන්ව පරාජයට පත් කරන්නට එපා. අපේ බිරින්දෑවරුන්ව පරාජයට පත් කරන්නට එපා. ඊට කලින් ඒ සඳහා ලෑස්ති වෙන උදාරතර ඥානයක් තියෙන පුද්ගලයන් ඇරට අප සියලුම දෙනාම පරිවර්තනය වීම අත්‍යවශ්‍යයි කියන එක අමතක කරන්නට එපා. ඒ නිසා ආදරණීය සහෝදරවරුනි, රමලාන් වල ඉබාදත් කරන්න ඕනද, මහන්සි වෙන්න ඕනද? මේ උදා වෙලා තියෙන මාසේ පෙර සූදානමක් ඇරෙන්න කරලා පුරුදු වෙන්න. එමාන් ජමාත් වලට මස්ජිදයට යන්න, සුරන්ද සුන්නත් සලාත් ඇතිෂ්ඨ කරන්න, තහජ්ජුද් එක පටන් ගන්න, පුළුවන් විදියට සුන්නතු නෝම්බි ටික අල්ලන්නට පටන් ගන්න, සදකා වල ඉක්මන් වෙන්නට පටන් ගන්න, නිතර අල්ලාහ්ගෙන් දුආ එල්ලන්න. තරුණ කාලේ ඉඳන්ම තමන්ගේ හිත ඇතුලේ තිබෙන්නා වූ තවත් වයසට ගිහිල්ලා නැති සමහර පාප ජනක සිතුවිලි ඇති, කොණ්ඩේ ඉදුනට, මෝන රැලි වැටුනට, කොන්ද නැමුනට, තවත් හිත ඇතුලේ සමහර පාපයන් තවත් තාරුණ්‍ය විදියටම ඇති. ආදරණීය සහෝදරවරුනි, අල්ලාහ්ගේ නාමයෙන් මේ සියල්ල අපි පරද්දමු. මේ සියල්ල අපි පරද්දලා රමලානේ ජයග්‍රාහී මිනිසුන් හැටියට උදා වෙන රමලානේට අපි මුණ දෙමු. ආදරණීය සහෝදරවරුනි, රමලානේ විවේකීභාවයට පත්වන්න අවුරුද්දේ මාස 11ක් පුරාවටම අපි බයන් කරලා තියෙනවා. රමලානේ අතරමැතර අධික වූ බයන් අවශ්‍ය වෙන්නේ නැහැ. ආපු හැම දෙයක්ම අමල් කරන කාලේ තමයි රමලාන් මාසේ. පල්ලිවලට උමනාවට වැඩියෙන් ප්‍රෝග්‍රෑම් අවශ්‍ය වෙන්නේ නැහැ. ඇයි? අවුරුද්දේ මාස 11ක් තියෙනවා මේ දේවල් අහලා දැනගන්න. එදාටත් ඒක උත්සවයක් කරන්න උමනාවක් නැහැ. පුළුවන් තරම් දුරට ඒතිකාෆය ආරක්ෂා කරන්න, රමලානේ විවේකීභාවයට පත්වන්න, හිත ඇරලා තමන්ගේ බිරිඳ, දරුවන්, මිත්‍රයන් එක්ක කතා කරලා අල්ලාහ්ව හම්බ වෙන ලිකාඋල්ලාහ්, හෙට කියාමත් දිනේදී අපි අල්ලාහ්ව හම්බ වෙන්න ඕන. ආදරණීය සහෝදරවරුනි, අද ජුම්මා එකේ ඕගොල්ලන් සියලුම දෙනාම කොහොම මෙම වාඩි වෙලා හිටියද? මේ විදිහටම හෙට කියාමත් දිනේදී අපි අල්ලාහ්ව හම්බ වෙන්න ඕනේ කියන නියත එකම ආදරණීය සහෝදරවරුනි, මේ රමලානේට මුහුණ දෙන්න, රමලානේ සඳහා ලෑස්ති වෙන්න. එසේනම් යා අල්ලාහ් අප සියලු දෙනාගේම පාපයන් වලට සමාව ලබා දෙන්න වෙනවා යා අල්ලාහ්. මෙලොව පරලොව සදාකාලිකව ජයග්‍රහණය ලබා දෙන්න වෙනවා යා අල්ලාහ්. ඔබගේ ආදරණීය දෙමව්පියන්ට සමාව ලබා දෙන්න වෙනවා යා අල්ලාහ්. ඕනට මෙලොව පරලොව සදාකාලික ජයග්‍රහණය ලබා දෙන්න වෙනවා යා අල්ලාහ්. ආදරණීය බිරින්දෑවරු, දරුවන් වන ඔබ කබූල් කරගෙන වෙනවා යා අල්ලාහ්. මෙලොවේ ඕන් වෙනුවෙන් අපි ගොඩාක් මහන්සි වෙනවා යා අල්ලාහ්. යාලා මෙලොවේ මහන්සි වෙලා ආකරවල ඕන් සියලුම දෙනාම පරාදයි කියලා කිව්වොත් අපිට ඒක දරා ගන්න බෑ යා අල්ලාහ්. ඕන් හැම කෙනාම කබූල් කරන වෙනවා යා අල්ලාහ්. මුළු සංහතියම යා අල්ලාහ් අපේ රුධිරය කියාමත් දිනය දක්වා කාට තියේවිද හැම කෙනාම යා අල්ලාහ් මුත්තකීන් හැටියට පත් කරන වෙනවා යා අල්ලාහ්. මේ මුත්තකීන්ලට ඉමාම හැටියට අපි පත් කරන වෙනවා යා අල්ලාහ්. නුඹගේ වචනය යා අල්ලාහ්, නුඹගේ කුරානය යා අල්ලාහ්, නුඹගේ නබිතුමාව විශ්වාස කරගෙන හොඟක් මිනිසුන් මේ ඉස්ලාමයට එනවා යා අල්ලාහ්.
ඒගොල්ලන්ව ගෞරවයට පත් කරන වෙනවා යා අල්ලාහ්. ඉස්ලාමයේ මහා නායකයන් හැටියට පත් කරන වෙනවා යා අල්ලාහ්. ඔවුන්ගේ හලාල් අවශ්‍යතාවයන් ඉෂ්ට සිද්ධ කර දෙන්න වෙනවා යා අල්ලාහ්. හුඟක් මිනිස්සු ණයත් එක්ක ජීවත් වෙනවා යා අල්ලාහ්. ඒ හැම කෙනෙකුටම නිරෝගී සුවය ලබා දෙන්න වෙනවා යා අල්ලාහ්. ඒ ණය ඉක්මනින් ගෙවා ගැනීමට අවස්ථාව සලසා දෙන්න වෙනවා යා අල්ලාහ්. හුඟක් මිනිස්සු හිතේ ප්‍රශ්නත් එක්ක ජීවත් වෙනවා යා අල්ලාහ්. හැම ප්‍රශ්නයක්ම නිරාකරණය කරන්නට ඕනට අවස්ථාව සලසා දෙන්න වෙනවා යා අල්ලාහ්. යා රබ් කලිමාවත් එක්ක මැරෙන්න ඕනේ යා අල්ලාහ්. ස්වර්ගයේ බලාගෙන මැරෙන්න ඕනේ යා අල්ලාහ්. ගෞරවාන්විත විදියට මැරෙන්න ඕනේ යා අල්ලාහ්. ශහීද් කෙනෙක් හැටියට මැරෙන්න ඕනේ යා අල්ලාහ්. අපේ රූහ එක යා අල්ලාහ් අපේ උගුරු දණ්ඩෙන් ඔබ බාර ගන්නකොට යා අල්ලාහ් මේ ලෝකේ ඉන්න හැම මිනිසියෙකුටම වඩා හැම ජින් කෙනෙකුටම වඩා නුඹ ගාව ඉන්න තෘප්තිමත්ම ගැත්තා හැටියට මම නුඹ ගාවට එන්න ඕනේ යා අල්ලාහ්. අපි නුඹ ගාවට එන්න ඕනේ යා අල්ලාහ්. කබූල් කරන්න වෙනවා යා අල්ලාහ්. මේ දුනියාවල ජීවිතේ හුඟක් අමාරුයි යා අල්ලාහ්. හුඟක් දේවල් දරාගෙන ජීවත් වෙනවා යා අල්ලාහ්. කාටවත් කිසිම දෙයක් කියන්න නැහැ යා අල්ලාහ්. ඒතේ හංගගෙන ඉන්නවා යා අල්ලාහ්. දරාගෙන ජීවත් වෙනවා යා අල්ලාහ්. මහන්සි යා අල්ලාහ්. තෙහෙට්ටු යා අල්ලාහ්. යා රබ් මේ ලෝකෙත් මහන්සි වෙලා දුක් විඳලා ආඛරාවල දුක් විඳින්න අපිට බෑ යා අල්ලාහ්. සකරාත් වලදී පෙරදෙන්න බෑ යා අල්ලාහ්. කබර් වලදී පෙරදෙන්න බෑ යා අල්ලාහ්. එහෙම පෙරදුනොත් අපි බේරගන්න කවුරුත්ම නෑ යා අල්ලාහ්. යා රබ් අපි කාගාවත් අඬලා කිසිම දෙයක් ඉල්ලලා නෑ යා අල්ලාහ්. මේ විදියට අපේ අම්මා ගාව අපි දුආ ඉල්ලුවා නම් අපි අම්මා ගාව මොනාරි ඉල්ලුවා නම් ඕනම දෙයක් අපිට දෙන්න උත්සාහ දරයි යා අල්ලාහ්. අම්මාට වැඩි ඇත්ත ගොඩයක් ආදරය తీරේ යා රබ්. අපි කබූල් කරන මනවා යා අල්ලාහ්. අපි බාරගන්න මනවා යා අල්ලාහ්. උදා වෙන රමලානේ යා අල්ලාහ් අපිට ස්වර්ගයේ වාජිබ් කරන අපාය හරාම් කරන රමලානයක් ඇටියට පත් කරන මනවා යා අල්ලාහ්. අපිට බදුවා කරලා හැරිලා යන රමලානයක් ඇටියට පත් කරන්න එපා යා අල්ලාහ්. මුත්තකීන් ඇටියට පත් කරන මනවා යා අල්ලාහ්. යා අල්ලාහ් තක්වා තියෙන මිනිස් ඇටියට පත් කරන මනවා යා අල්ලාහ්. අපේ දුආව පිළිගන්න මනවා යා අල්ලාහ්. ආමීන් ආමීන් යා රබ්බල් ආලමීන්. ඉන්නල් හම්දලිල්ලාහ් نحمده ونستعينه ونستغفره ونؤمن به ونتوكل عليه